TRG-300 කප්ලින් වර්ගයේ මිසයිල් පද්ධතිය බංගලාදේශ වෙත ලබා දීමට තුර්කි බලධාරීන් ක්‍රියා කොට ඇත. 2021 අප්‍රේල් 26 වෙනිදා තුර්කියේදී මෙම මිසයිල් සම්බන්ධයෙන් පුහුණු පාඨ මාලාවක් සාර්ථකව නිම කළ බංගලාදේශ හමුදා නිලධාරීන් 41 දෙනෙකු නැවත බංගලාදේශය වෙත පැමිණියේය. බංගලාදේශ හමුදා මාණ්ඩලික ප්‍රධානී අසීස් ආමීර් මහතා පැවසුවේ තුර්කිය නිෂ්පාදිත TRG-300 මිසයිල් පද්ධතිය බංගලාදේශ හමුදා වෙත ලබා දීම 2001 ජූනි මාසයේ නිම වන බවයි. ඔහු තවදුරටත් පැවසුවේ මෙම නව එකතුවීමත් සමග බංගලාදේශ කාලතුවක්කු රෙජිමෙන්තුවේ බලය තවත් වර්ධනය වෙන බවයි. මෙම මිසයිලය කිලෝමීටර් 300ක දුරින් පිහිටි ඉලක්කයක් කරා විදීමේ හැකියාවක් තිබෙන අතර කිලෝමීටර් 20ක් සහ 120ක පිහිටි ඉලක්කයක් නිවැරදිව විනාශ කිරීමේ හැකියාවද පවතී.